හැමෝමත් එක්ක අද අපි මේ යන්න හදන්නේ ලස්සන පැත්තකට. ඒ තමයි අපි දෙන්න ගොඩක් ආස බෙප්පු කියන පැත්ත. ඉතින් තාමත් අපි මේ ඉන්නේ යන මග. ඒ යන මගදී මේ වගේ ලස්සන ගාඩන් එකක් දැක්කා. ඉතින් අපි නැවතිලා අපි කාලෙනුත් ඇත්තටම නැවතිලා තියෙනවා. ඉතින් අපි තැවි තියෙන හින්දා අපි අම්මලවත් මෙතනින් නවත්තලා මේ වටපිටාවේ ලස්සන බැලුවා. පස්සේ අපි උදේට කාලා හිටියේ නැති හින්දා හයිවේ යන මග අතරමැදදී අපි උදේට කන්න කෑම ගත්තා. ඉතින් හරි රසයි. අපි ලොකුවට දෙයක් කෑවේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ දැන් ඇවිල්ලා ඉන්නේ අපි ආපු පළවෙනි තැනට. එනා බැලු හෙට බෙප්පු ඉඳන් ගියොත් මොකද? දැන් අද යන්න ඕනේ. ඉතින් පළවෙනිටම ආවේ මෙන්න මේ දියැල බලන්න. මෙතන හරිම ලස්සනයි. මෙතන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙන හින්දා මේ ගැන පැහැදිලි කරලා ඒ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් මම ආයෙත් කියන්නේ නැහැ. ඉතින් හරිම ලස්සනයි මෙතන. පාලම ඉන්නේ මේ පාලම. ලස්සනට පේන දියැල්ල වැටෙන්නේ නැහැ. වෙන පැත්තකින් තමයි වතුර වැටුනේ. ඊට පස්සේ අපි ආව දවල්ට කන්න. අපි හොඳටම බඩගිනි හින්දා ටිකක් ගමක් වගේ පැත්තකින් ආපු හින්දා අපිට පාර අයිනේ තියලා මේ වගේ කඩයක් හම්බුණා. හැබැයි මේ පැත්තේ ගොඩාක් සෙනග අඩුයි. ඒ වුණාට මේ අපේ පැතිවල දෙනවට වඩා ලොකු කෑම එකක් ඒක දුන්න. ඇත්තටම ඒ කෑම එක කාලා ඉවර කරන්නත් බැරි තරම් ලොකුයි. ඊට පස්සේ අපි ආවේ ෆ්ලෝරල් විලේජ් එකට. ඉතින් මේක හරිම ප්‍රසිද්ධයි. හැමෝම වගේ මෙතන දන්න තැන. ඉතින් අපිත් පවුලේ අම්මලව තාත්තලාව එක්කන් ආවා මෙතනත් බලන්න. මේ ෆ්ලෝරල් විලේජ් එක ඇතුලේ තියෙනවා බගමූණු අතින් අල්ලන්න පුළුවන් තැන. ඉතින් අපි පවුලේ හැමෝමත් එක්ක එතනටත් ගියා. බගමූණු අල්ලන්න. ඉතින් මෙයාලා පුරුදු කරලා තියෙන්නේ අල්ලද්දි පාඩු ඉන්න සමහරක් අය නම් ටිකක් සැරයි. මේ ඉතින් අපි ඒකත් කරා.
ලස්සන අයියා. ඔනිම්යෝගේ ඇඟි පාට බලන්න. Hello, hi. ඊට පස්සේ අපි බකමුණු වලලා එනකොට එළුවන්ට කෑම දාන්න කෑලි ටිකක් සල්ලි දීලා අරගෙන. මොකද කට්ටිය ඉක්මනට සල්ලි දීලා අරගෙන කැරට් ඉවර වෙන හින්දා ඉවර වෙලා තිබ්බේ. ඇත්තට මෙයා තිබ්බ එක විතරයි අන්තිමට ඉතුරුලා තිබ්බේ. අතව දෙනෙක් ඇවිල්ලා එළුවන්ට කන්න දුන්නා. කොහේ ගියත් අපේ ලොකු මල්ලිගේ ප්‍රධාන රාජකාරිය තමයි මේ වගේ ගේම්ස් ප්ලේ කරන තැන. දැක්කොත් දුවල ගිහින් ඒක කරන එක. ඉතින් හාහාපුරා කියලා ওই තවලදිත් අපිට හම්බුණා මේ මොනවාද මන් දන්නේ නැහැ තියෙන තැනක්. මං හිතන්නේ ඒකේ තියෙන්නේ ගල් වර්ග. කියන්නේ ජෙම් මොන හරි ජෙම් නෙමෙයි. ඔය තිරිවාන මොනවා හරි ගල් තියෙන. ඉතින් හාහාපුරා කියලා ඔන්න හොලලා ගත්ත එකක්. බලමු අපි මොකක්ද කියලා. යතුරක් නෙමෙයි වෙන්නත් පුළුවන්. ඔව් ඉතින් මෙතන යතුරු පොඩ්ඩයිනේ තියෙන්නේ. ඒක වැඩි. දෙන්න වගේ නැති. ආ යරි. නනි. මොකක්ද ඒ ගල? තිරිවාන ගලද? හැබැයි මේ කාටරි chance එකක් හම්බෙලක් තියෙනවා නේ. අරලා තියෙන්නේ. මේ අපි මේ අතරේ ඇටලා දාන්න නැද්ද කියලා. තුම්පාලක. ඒකේ තියෙන කොළ. අරක ගල්. මේක ගල්. කාසියක් මොකක්ද? කීයක්ද? ආයි කාසියක්? 10ක්. පරණ එකක්ද? මේව 10 පරක් ඔක්කොම කරලා
ඉවර වෙලා අපි ගියා අපි අද දවසේ නවතින තැනට. ස්පීඩ් අප්. අපි පල්ලෙහාද? අයියා දොඩ ගලන්න බැරිද? හරි. ආනේ මෙච්චරයි තියන්නේ. මං හිතුවේ කුස්සියුත් තියනවා කියලා. ඔක්කොම එකට තියෙනවා. තියෙනවා. ටීවී තියෙනවා. ඉතින් අපි මේ අද නවතිච්ච තැනට මට මතක විදිහට යෙන් 25,000ක් වගේ තමයි ඕනේ. ඉතින් රුපියල් වලින් ගත්තොත් අද තියෙන ගාන හැටියට 50,000ක් වගේ මුදලක් තමයි ඕනේ. ඊට පස්සේ අපි ආවා අවට සිරි නරඹන්න. දැන් අපි රැට කාලත් නැහැනේ. ඉතින් අපි කෑම මුකුත් ගෙනාවෙත් නැති නිසා අපි ගියා රැට කණ්ඩ මොන හරි ගන්න. මොකද අපි නවතින තැන තියෙනවා හැම දෙම උයන කරන හැම දේවක්ම තියෙනවා. ඉතින් අපි බැලුවා අද රැට පොඩි ඩ්‍රෝමක් දාලා මොකකට ගන්න පුළුවන් කියලා. මොන හරි යකෙක් ඉන්නේ. හොඳට එනවා පහට පාට රසය. ඉතින් දාන්න මේ සීනි ගාව. සුවඳක් තියෙනවා හොඳට. ආවෙත් ලාව. දාන දාන. ආය හට දාන්න. කොහොම මම දෙකයිද කොහෙද දුන්නේ? තුනයි දුන්නේ. මම දෙකයි දුන්නේ. තව එකක් ඕනේ. මේක නේද? පණිවිඩ කොහොමද ඉන්නේ? පහත්. ඊට වඩා මොනවද කරන්නේ? බොඩේ නේද? ඉතින් එදා දවසේ අපි වශක දාලා නිදාගෙන මේ කියන්නේ ඊට පහුවෙන්ද උදේ. ඊට පහුවෙන්ද උදේ ඉතින් තේකකින්ම තමයි වැඩ පටන් ගත්තේ. ඉතින් අපේ මහත්තයා තමයි අද උදේට මොනවද හදන්නේ. බලමු මොනවද හදලා තියෙන්නේ කියලා. නෑ හදන්නේ රත් කරනවා. දැන් ඉතින් අපි මෙතනින් යන්න ලෑස්තිලා ඉන්නේ හැමෝම ඔක්කොම ලෑස්තිලා ඔන්න දැන් අපි පිටත් වෙන හදන්නේ. ඒවත් ගන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ? අයියෝ යගේ රැවුලට ගාන්න අමතකුණානේ.
එපාද? නාලේ. ඔව්. ඉතින් බයින් දෙක. ඕක නම් රස්නේ වගේ නේද? නළුවට එක රඟපාන ලස්සනට රඟපාන. I'm hungry. Bye. What is happening? We were two, same to be any to be two like a two is now. 10 කොලේ තියෙන්නේ. 10 කොලේ. 10 කොලේ. 10 කොලේ කයි. මට එපා මේ කොල තාත්තද ඒක කාලා බලන්න. ගන්නකෝ. ඔයිෂි. නැද්ද? රහයි මට නම් වෙනස් රහක් තියෙනවා. වතුරේ ගියා. උතන ඉපෝන 150යි. ඉතන මැෂින් එක 130යි. කන වීඩියෝ කියන්නේ සිංහ ළඟට දෙනවා. අර ෂූටි බබ්බාල දෙන්නේ ඒක අංශ 90. චුට්ටක් බොන්න. ඔයා තාත්තට දෙන්න. මට ඒක දකිද්දිත් hina යනවා. මොකද ඒකේ හරිම පල් රහක් ඉන්නේ. ඊයා. කිවුල්ම කිවුල් වතුර ටිකක් තමයි ඒ රහ බැලුවේ. ඒකේ රස බලන්න තියලා තිබ්බා. ඒකට ඒක නම් බොන්න බෑ. හරිම ජරා රහක් ඉන්නේ.
타월은 소정의 장소의 바구니에 돌려주시도록 확인하시기 바랍니다. 사용 후에 지탕용 타월은 සීතලක් නිසා මේ වගේ උණුවන්තුර එකකට බැහැලා ඉතින් මාර සනීපයි කකුල් දෙක කකුල් අමාරු දැන් අපි මේ දවස් දෙකේම ඇවිදලා තින්න නිසා මේකට බැහැලේදී කකුල් දෙකට පුදුම සනීපයක් තමයි දැනුනේ. ඉතින් අපි ටිකක් වැඩිපුර වෙලා මෙතනට වෙලා හිටියා. お願いいたします。またテーブルでご用后的足浴巾请放回指定区域的篮子中。我们还要求 수준기하고 같이 말아서 앞으로 간다. 살아있네. 이거는 범위사용기 세차하고 수준기하고 같이 말아서. ඊට පස්සේ ඔන්න දැන් අපි ආවේ අපිට දවල්ට කන්න කෑම ගන්න. ඉතින් අපි මෙතන රස කෑම මුක්ති වින්දා. Udah nih kata mana? මාළු ඊට පස්සේ අපි ආවේ ජින්ජර් එකකට. මේක ගොඩාක් ලොකු එකක්. ඒත් ඒ වෙලාවේ මගේ ෆෝන් එකේ බැටරි ගොඩාක් ලෝ වෙලා තිබ්බේ. ඉතින් මේ ජින්ජර් එකේ ෆුල් වීඩියෝ එකක් නැහැ. අපි මාළුන්ට කෑම දාන්න 10 කල්සි පාකදී මග පොඩේ. ඉතින් මේක බලපු ආ, තිරුණාද? ගොඩාක් ස්තුතියි. එහෙනම් මං ගිහින් එන්නම්.